මිනාසන් කොනිචිවා. ඉතින් අද අපි සම්බන්ධ වෙලා ඉන්නේ ජපන් පන්තිය සමග. ඉතින් ජපන් භාෂාව ගැන කතා කරද්දී ජපන් භාෂාවේ කොටස් 3ක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒ කියන්නේ ජපන් වල හෝඩි 3ක් තියෙනවා. හෝඩි 3ක් කිව්වට හිරගනා, කතකනා, කංජි කියලා තියෙනවා. ඉතින් මේ හිරගනා, කතකනා කියන්නේ හරිම ලේසි. අපිට අකුරු ටික මතක තියාගත්තාම ඔය සිංහල ඉංග්‍රීසි වගේ තමයි. ඒ ඇල්ෆබෙට් දෙක මතක තියාගත්තාම අපිට හරි සරලයි වචන ලියන්න, නම් ලියන්න ඒවා සරලයි. ඉතින් මේ කංජි ගත්තාම කංජි කියන්නේ ටිකක් සංකීර්ණයි. ගොඩක් අය ඔය ජපාන් ඉගෙන ගන්න එහෙම අකමැති ස්ටඩි කරන්න අකමැති මේ කංජි ගොඩක් අමාරුයි කියලානේ. පෙළක් එනම් කංජි මතක් කරන් අපෝ ගන්නවා. ඒ තරමට කංජි පාවිච්චියි ඉන්නවා. ඉතින් මේ කංජි ගත්තාම කංජියක් කියන්නේ චීන රූපාක්ෂර වර්ගයක්. ඒ කියන්නේ චීන රූපාක්ෂර කියන්නේ මේක චීනෙන් නේද ඇහිලා තියෙන්නේ. සාම්ප්‍රදායිකව චීනෙන් ආව දෙයක් තමයි මේ චීන රූපාක්ෂර. දැන් පසු කාලේ ජපානයේත් මේක කංජි විදිහට ඒගොල්ලෝ පරිහරණය කරනවා. ජපානයේ වුණත් ගොඩක් ඔය ස්ථානවල කංජි වලින් තමයි සලකුණු තියෙන්නේ. කියන්නේ එක එක දේවල් හඳුනා ගන්න කංජි වලින් තමයි. ඒ කංජියක් කියන්නේ එක කංජියකින් අක්ෂරය කියන්නේ වාක්‍යයක්ම කියවෙන කංජි හිමක් තියෙනවා. එහෙම නැත්නම් වචන කිහිපයක් අර්ථ කිහිපයක් තියෙන කංජිත් තියෙනවා. එතකොට ඒක කංජියකින් අර්ථයක්ම කියවෙද්දි ලේසියිනේ. ඒ හින්දා ජපාන් වල ගොඩාක් ඔය ස්ථානවල එහෙම නම ප්‍රකාශ කරලා තියෙන මේ අහවල් ස්ථානය කියලා ප්‍රකාශ කරන්නේ කංජි භාවිත කරලා තියෙනවා. ඉතින් කංජි ඉගෙන ගන්න එක ගොඩාක් අත්‍යවශ්‍ය දෙයක්. මෙහෙම බලද්දී කංජි ගත්තාම කංජි තියෙනවා සරල කංජිත් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය අපි 1 ඉඳන් 10ට තියෙන කංජියම හරි සරලයි. ඒ වගේම සංකීර්ණ කංජිත් තියෙනවා. ඒතර දැන් අපි මේ මුලින්ම අපි ජපන් භාෂාවේදී අපිට ස්ටෙප් තමයි එක්සෑම් වලට එහෙම මුහුණ දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ N5 කරන්න ඕනේ, N4 කරන්න ඕනේ, N3 කරන්න ඕනේ. සාමාන්‍ය ලංකාවේ N3 වෙනකම් කරලා තියෙන්න ඕනේ. ජපාන් යන්න ඉන්න කෙනෙක් නම්. මොකද මෙහින් එක්සෑම් කරලා යන තරමට අපිට ලේසි. එහෙම බලද්දී N5 වලට කංජි තියෙන 150ක් වගේ. ඒ ටික මතක තියාගෙන තමයි අපි එක්සෑම් එකට මුහුණ දෙන්න ඕනේ. මොකද මේ කංජි 150 ඇතුළෙන්ම තමයි මේ අපිට පේපර් එක එන්නේ. අපි අද එක කංජියක් කරලා බලමු. කංජි ගැන කතා කරපු හින්දා ඔයාලට ඒකට වැටහීමක් එනවනේ. මේ කංජියක් කියන්නේ රූපාක්ෂරයක් වට මේ කංජිය මොකද්ද? මේ අර්ථ ගොඩක් තියෙන කංජි එහෙම තියෙන්න පුළුවන්ද කියලා අපිට කුතුහලයක් එනවා. ඉතින් අපි බලමු ගස කියන කංජිය කොහොමද එන්නේ කියලා. ගසට ජපන් වලින් කී කියලා තමයි කියන්නේ. කී. ගස කී. කී. මේ එතකොට අපි කංජිය තමයි මේ මම ලියන්නේ. 1 2 3 4 ස්ටෙප් 4යි කී ගස. ඔයාලට තේරෙනවා නේද? දැන් රූපාක්ෂර චීන රූපාක්ෂර කියලා කිව්වහම දැන් මේ කංජිය ගැන බලද්දි තේරෙනවා ගස කිව්වහම ගස වගේ තමයි ස්වරූපෙ තියෙන්නේ. ඒ හින්දා තමයි කී ගස කියලා මේ විදිහට සංකේතයක් තියෙන්නේ, කංජියක් තියෙන්නේ කියලා අපිට තේරෙනවා. මේ විදිහට බලද්දී තව කංජි තියෙනවා. ඒවැයින් අර්ථ කිහිපයක් කියවෙන කංජි තියෙනවා. ඒ හැම අර්ථයක් අපි මතක තියාගන්න ඕනේ එක්සෑම් එකේදී. තව කංජියක් බලමු. පුද්ගලයා. හිතෝ. හිතෝ කියන්නේ පුද්ගලයාට ජපන් භාෂාවෙන්. හිතෝ. මේ කියන්නේ මම හිතෝ කියලා. හිතෝ පුද්ගලයා. පුද්ගලයාව දක්වලා තියෙන්නේ ඒ කාලේ මෙන්න මේ විදිහට. චීන රූපාක්ෂරය මෙන්න මේ විදිහට තමයි එන්නේ. මෙහෙම මෙහෙම. මෙහෙම. ඒක අපිට මනුස්ස ස්වරූපයක් වගේ පේන අක්ෂරයක් නේද?
හිතෝ පුද්ගලයා. මේ විදිහට බලද්දී ඔයාලට තේරෙන්නේ නැති අල්ලගත්තොත් එහෙම කංජිත් අමාරු නෑ කියලා නේද? ඉතින් අද පළවෙනි දවසේ මේ ක්ලාස් එකේ ඉතින් ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් මට ඒක කමෙන්ට් එකකින් කියන්න නැත්නම් මැසේජ් එකක් හරි දාන්න. ඉතින් ඔයාලට මේකෙන් ගන්න ආදර්ශයක් මොකක් හරි ගත්තා නම් මට ඒකක් කමෙන්ට් එකකින් දාන්න. ඉතින් අදට ගිහින් එන්නම්. ශාමතා සුබ දවසක්.